මොකද්ද? හරියද? මහත්තයා වෙනද? අවුරුදු ගන්නවද? ඔයනේ නෑ කවන්න. අවුරුදු ගානේ හරි. හරි. දැන් ඉතින් මෝන ටික දැක්කම මට පේන්නේ තේ කෝප් එක අවශ්‍යතාවයක්. ඉන්නේ කොහෙද? මේ මේ මොන වෙලාවක් නේ දැන් ඉතින් කෑම ගන්න කෑම සූදානම් කරලා තියෙන පල්ලෙහා. අපි මම මෙතනින් මේ වැඩසටහන අවසන් කරනවා. මොකද අර අතනන්ද වැඩසටහනක් යනවා. ඒක නිසා අපි පැත්තේ යනවා බලන්න. මෙතනින් මේ වැඩසටහන අවසන් කරනවා. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ විහාර මන්දිරය සහ සංඝාවාස ගොඩනැගිල්ලක් තිබෙන මේ භූමියේ තියෙනවා අක්කර 74ක් පුරාවිද්‍යා කැණීම් අවසන් කරලා. අපි අක්කර 74ම ඇවිදින්න යන්නේ නැහැ. මොකද ඒ වගේ බලන්න දේවල් නැහැ. තියෙන්නේ සංඝාවාස ගොඩනැගිලි, පොහොයගෙවල්, දානශාලා, සක්මන්වල, විහාර මන්දිර මෙන්න මේ වගේ පිටිච්චමගේ නටබුන් තමයි තියෙන්නේ. ඉතින් ඒව බලන්න ගිහිල්ලා බොරුවට කාලයක අදමන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන දැන් ටික විතරයි අපි බලන්නේ. අර පැත්තෙන් ඔයත් වෙනවා මහල් දෙක ගොඩනැගිල්ලක් ඒ විහාර මන්දිරයක නටබුන්. ඔය විහාර මන්දිරය හදලා තියෙන්නේ අශෝක රජතුමාගේ අවසාන දාණය සීපත් වෙන තමයි ඔය විහාර මන්දිරය හදලා තියෙන්නේ. මොකද මෙතුමාගේ ජීවිතයේ අවසානයේ මෙතුමා මහා සංඝරත්නයට පූජා කරලා තියෙන්නේ නෙල්ලි ගෙඩිය. අන්නේ නෙල්ලි ගෙඩිය දාණය සීපත් වෙන තමයි පසු කාලීන රජවරු විසින් ඒ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔය ඇත්තන් සංඝ පිට මෙහෙන වෙලෙත් දැක්ක මේ ගොඩනැගිල්ල බලා ගන්න පුළුවන්. මේ වගේ පිටි හිම අතර තියෙන ගොඩක් පළල් නේද? දැක්කනේ? අර තියෙන පේන පිටි. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි මේ පිටි මෙච්චර පළලට හදන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ නිර්මාණ මේව කරලා තියෙන කළු ගලින්නේ. දැන් මේ ප්‍රදේශය කියන්නේ කාලෙකදී අධික රස්නේ කාලෙකදී අධික සීතලයි. එතකොට මේව කළු ගල් වලින් නිර්මාණය කරපු නිසා රස්නේ කාලේට මේ කළු ගල් මොකද වෙන්නේ? රත් වෙනවනේ. එතකොට බිත්ති පල්ලෙන් වැඩි කරාම රත් වීම අඩුයි. සීතල කාලේට මේ කළු ගල් සීතල වෙනවා. බිත්ති පල්ලෙන් වැඩි කරාට පස්සේ සීතල වීම අඩුයි. දැන් මේ පටන් ගෙන තියෙන මේ සීතල කාලේ. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි කියන්නේ මේ සීතල මාස තුන. ඒකෙනුත් අධිකම සීතලව තියෙන මාස දෙකක් තියෙනවා. ඒ තමයි දෙසැම්බර් සහ ජනවාරි. ඒ කාලෙදි මෙහි සෙල්සියස් අංශක 2-3 වෙනකම් උෂ්ණත්වය 15ට බහිනවා. තා ටික දවසක් යනකොට මෙහෙම එළි ඉන්න බෑ. මේ වෙලාවට අවුවක් නැහැ. කරුවල මේ වෙලාවට. එතකොට මේස් දාන්න ඕන. අත්වල ග්ලව්ස් දා ගන්න ඕන. කැප් දා ගන්න ඕන. මේ කන් වහ ගන්න ඕන. මේ පපුව මේ එළිය තියෙන බෑ. මේ ඔක්කොම හොඳට වහ ගන්න ඕන. මොකද ඇතුළට සීතල කිය තික්මනින් ලෙඩ වෙන්න බලනවා. එක ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න බෑ. අඩුම තමයි අධික ෂර්ට් 2-3ක්වත් අඳින්න ඕන. ජැකට් ජර්සි දා ගන්න ඕන. හරියට නිකන් අර හඳට යන ගගනගාමී වගේ තමයි ඒ කාලේ තියෙන්නේ. ඒ කාලේ ලංකාවේ මෙහෙන්නේ නැහැ. ආපහු ලංකාවේ මෙහෙන්නේ පෙබරවාරි මාසෙ. පෙබරවාරි මාර්තු කියන මාස දෙක පමණයි. ආයි මාර්තු අවසන් වෙලා අප්‍රේල් මාස පටන් ගන්නකොට වන්දනා සමය අවසන් වෙනවා. අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන කවුරුත් මෙහෙන්නේ නැහැ. මොකද ඒ කාලේ තමයි මෙහෙ රස්නේ කාලේ. ඒ කාලෙත් අධිකම රස්නේ තියෙන මාස දෙකක් තියෙනවා අප්‍රේල් සහ මැයි. ඒ කාලේ මෙහෙ සෙල්සියස් අංශක 48-50 යනකම් උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ රස්නේ කාලේට මේ වගේ වෙලාවට කොහොමවත් මේ එළි ඉන්න දැන් මේ ගහක කොළයක්වත් නැහැ. ඒ කාලේ ඔක්කොම පිච්චිලා වගේ නෝ බීමේ වනවලක්වත් නැහැ. ඔක්කොම මැරෙනවා. ඒ කාලේ ලංකාවේ මෙහෙන්නේ නැහැ. මෙහෙට එතකොට වහින්නේ ජූනි 15 පස්සේ. අර ඇසල පොය පටන් ගන්න. අපි මේ පොය පටන් ගන්නෙ. අන්නේ මාස තමයි ඇසල මාසය. ඒ කියන්නේ ඇසල පොය පහු වෙනකොට මෙහෙ වර්ෂා කාලය පටන් ගන්නවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියන්නේ මෙහි වහින මාස ටික. ඒකිනුත් වහිනකත් හිඳිච්ච ගංගා ඇලදොල වැව් අමුණු පොකුණු මේව පිරලා ඉතිරලා යන්නම් වහිනවා. අර පැත්තේ යනවා බේස් නදිය, මෙන්න මේ පැත්තේ යනවා පෙත්වා නදිය. ඔය ගංගා දෙක පිටාර ගලාගෙන ඇවිල්ලා අර පහළම තියෙන ගෙවල් යට නෝ කුකුල් ඒ කාලේ පේන්නේ වැව් වගේ තමයි පේන්නේ. ඒ තරම් වහිනවා මේ. ඒ කාලේ තමයි මේ වීගෝ විතර කරන්නේ. ඒ කියන්නේ අවුරුද්දකටම එකපාරයි මෙහි වීගෝ විතර කරන්නේ. දැන් මේ දවස්වල කුඹුරු තියෙන්නේ. ඔය කපන ගමන් තියෙන දැන්. නිකමට හිතන්න අවුරුද්දකට එකපාරක් වීගෝ විතර කරලා. වර්තමාන ඉන්දියාවේ ජනගහනය කෝටි 140ක්. කෝටි 140කටත් කන්නක් දීලා. තව මාස ගණනාවකට අත්‍යරික්කෙකුත් ඉතුරු කරගෙන. වෙන රටවල් වලටත් හාල් දෙනවා කියන්නේ මොනතරම් වී නිෂ්පාදනයක් මෙයාලා කරනවද? අපේ රටේ කෝටි 2යි. අවුරුද්දට කන්න දෙකකුත් කරනවා. සමහර පැතිවල කන්න 3ක් කරනවා. ඒත් කන්න දෙන්න හාල් ටික නැහැනේ. ඒකත් මෙහෙන් යන්නේ. හාල් ටික, අල ටික, ලූණු ටික, පරිප්පු, බිත්තර, ලුණු, ගෑස්, තෙල්, පොහොර, බෙහෙත් මේ ඔක්කොම ඉන්දියාවෙන් යන්නේ ලංකාවට. කරුමෙටවත් කිව්වොත් ඔය ටික දෙන්න බෑ කියලා මොකද?
බය වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඉන්දියාව ලංකාව පැත්ත ඇගහගෙන ගන්න හම්බෙන්නේ මොන වෙලාවෙද ඒ වෙලාවෙම ගත්තා. ඒ නිසා ඉන්දියාව ඉන්නකම් අපිට කන්න බොන්න ටික නැති වෙන්නේ නැහැ. අනිත් එක තමයි ඔයත් කියන්න ඕන විශේෂම කාරණාව. දැන් සමහරක් අපේ අම්මලා තාත්තලා දිනනවා මෙහෙ දාවට පස්සේ සමහරක් අය ලංකාවේම කියලා වන්නේ ඉන්දියාවේ බෙහෙත් නම් බොන්න එපයි කියලා. මෙහෙ ආවට පස්සේ ලෙඩ හැදිලා ඉන්නෝ කියන්නේ අර බෙහෙත් බොන්න වෙයි කියලා බයද. අර ලංකාවේ ඉන්නකම් ගිලින්නම ඉන්දියාවේ බෙහෙත් ටික. ඒ 170ක් 80ක්ම මේ ඉන්දියාවේ බෙහෙත් තමයි ලංකාවේ තියෙන්නේ. ඔය ඇත්තෝ දැන් අරගෙනත් ඇවිල්ලා ති මේ ලෙඩවල වලට බෙහෙත්. ඒ බෙහෙත් ආයේ අරන් ඇවිල්ලා තියෙන ඉන්දියාවට. මෙහෙන් තමයි ඔය කියන්නේ. මෙහි ඇවිල්ලා නේ අර බෙහෙත් බොන්නේ නැහැ. මෙහි බෙහෙත් උතර හැයි කියලා. එහෙම කරන්න බෑ. මේ බෙහෙත් තමයි ඔය ඇත්තෝ ඕන තරම ගිහින් හොඳට යනවා. ඔය ඇත්තෝ මාසෙකට බොන බෙහෙත් එක කාඩ් එකක්. සාමාන්‍යයෙන් පෙති 30ක් වගේනේ දවසට එක ගානේ බිව්වා. එතකොට ඒ වගේ බෙහෙත් කාඩ් එකක් සාමාන්‍යයෙන් ලංකාවෙන් ගන්න යනකොට රුපියල් 4-5000ක් වෙනෝනේ. එක බෙහෙත් කාඩ් එකක් සාමාන්‍යයෙන් ගන්න ගියා. මෙහි සාමාන්‍යයෙන් මේ බෙහෙත් කාඩ් එකක් අරගෙන ගිහිල්ලා බලන්න ෆාමසියට ගිහලා රුපියල් 30කට විතර ගන්න පුළුවන් ඉන්දිය සල්ලි. බෙහෙත් මිල අඩු ගොඩක් නේ. එතකොට මේ ඉන්දියාව කියන්නේ තාක්ෂණය අතින් උපරිම දියුණු රටක්. හැබැයි ඉතින් තාක්ෂණය අතින් කොච්චර දියුණුවක් වැඩන්නේ නැහැ අපිරිසුදුකමේ එක ඒකත් තව අවුරුදු 25ක් යනකොට හැදේ. මොකද ඉස්සර ඉන්දියාවේ ආපු අය ඉන්නවා නම් දන්නවා ඇති. දැන් ටිකක් පිරිසුදුකම කියන එක හැදීගෙන එනවා. නේ දැන් සාමාන්‍ය මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මම හිතන විදිහට දැන් අලුත් පරම්පරාවක් ඉස්සරහට එනෝනේ. එයාලා සාමාන්‍යයෙන් ගානට ඔය පිරිසුදුකම කියන එක අදාගෙන. මොකද පිරිසුදුකම කියන එක අපිට කියලා හදන්න බෑනේ. ඒක ඇගෙන්න එන්න ඕන දෙයක්. ඒ නිසා දැන් ඒක අවුරුදු 25ක් යනකොට සාමාන්‍ය හොඳ පිරිසුදු මට්ටමකට එයි කියලා විශ්වාස කරන්න පුළුවන්. දැන් ඉන්දියාව කියලා කියන්නේ තාක්ෂණය අතින් උපරිම දියුණුවට තාක්ෂණය අතින් කොච්චර දියුණුද කියනවා නම් වර්තමානයේදී මේ ඉන්දියාවේ තියෙනවා කරන්ට් එකෙන් යන බයික්, කරන්ට් එකෙන් යන වීල්, කරන්ට් එකෙන් යන කාර්, කරන්ට් එකෙන් යන ලොරි, කරන්ට් එකෙන් යන බස් පාවා මෙයාලා හදලා තියෙනවා. වැඩි දෙයක් ඕනේ නැහැ. රතනින් යන කෝච්චි ඔක්කොම කරන්ට් එකෙන් යන්නේ. අපිට කරන්ට් එකක් නැහැ ඒකත් කපනවනේ. ගොඩක් දුරට කරන්ට් එක කපනවා වතුර නැහැ කියලා. වතුර නැතුව කරන්ට් එක කපනවා මෙහෙට වහින්නේ අවුරුද්දකට මාස. ඔය ටික විතර කරන්ට් එක දීලා ඉවරලා ඉතුරු ටික කපලා තියන්න බැරි. අර පැත්තට ගිහිල්ලා බැලුවට පස්සේ සම්පූර්ණයෙන් පේන සෝලර් සිටිය කියන්නේ සෝලර් පැනල් දාපු ගම්මානයක් තියෙනවා. දැන් වර්තමාන ඉන්දියාවේ කියනවා ගෑස් වලින් යන වීල් තියෙනවා. ගෑස් වලින් යන කාර් තියෙනවා. ගෑස් වලින් යන ලොරි තියෙනවා. ගෑස් වලින් යන බස් පාවා මෙයාලා හදලා තියෙනවා. අපිට ගෑස් ටික ගන්නත් පොලිමේ ඉන්න ඕනේ ගිහිල්ලා. ඒත් නැහනේ. මෙහෙම නෑ සෙට් එකට ගියා අවශ්‍ය පරිදි පුරවගත්ත විනාඩි 5න් 10න් වැඩි ඉවර කරගත්තා. හැබැයි ඉතින් තාක්ෂණය අතින් කොච්චර දියුණුණත් මොනතරම් සැප සම්පත් තිබුණා පාලකයා විසින් විනාශ කරා. සිංහල අපිට ජීවත් වෙන්න තියෙන හොඳම රට කොහොමද? ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකේ අපිට ජීවත් වෙන්න නම් මං හිතන්නේ කොහෙවත් කීකිය. මොකද ඒකට හේතුව අපි දැන් මේ රටවල් වල ඉන්න නිසා දන්නවා. මේ රටවල් වල රස්නේ කාලේ වෙනකොට ඒ රස්නෙන් බේරෙන්න මිනිස්සු මොනතරම් දුකක් විඳිනවද? සීතල කාලේ වෙනකොට ඒ සීතලෙන් බේරෙන්න මොනතරම් දුකක් විඳිනවද? ඔය රස්නේ කාලේ වෙනකොට මෙහි වයස්කාරය ගොඩක් නැති වෙනවා. සත්තු ගොඩක් මැරෙනවා වතුර නැතුව විජලන හැදුව. පාරි වාහන ගිනි ගන්නවා. රස්නේ වැඩි කරනවා. අපිට එහෙම නැහැනේ. අවශ්‍ය කාලෙදී අවශ්‍ය පරිදි රස්නේ ටික හම්බ වෙනවා. අවශ්‍ය පරිදි සීතල ටික ලැබෙනවා. ඕනටත් වඩා වර්ෂාවක් තියෙනවනේ. මේ දවස්වලත් වහිනවනේ ලංකාව. අපේ රටේ සබහා ධර්මයේ හානි අඩු. ඒක නිසා මේ රටවල් වල මොනතරම් සැප සම්පත් තිබුණත් මම ඔයත් අංගේ ළමයිලා පිට රටවල් වල ඇති. ඒ රටවල් වලටත් ඔය කියන දුෂ්කර කාලේ එනවා. ඉතින් මොනතරම් මේ රටවල් වල සැප සම්පත් තිබුණත් අපිට ජීවත් වෙන්න තියෙන හොඳ රට තමයි ලංකාව. ඒක ඔයත් අන්ට දැනට ටිකක් තේරිලා ඇත්තේ. තව උඩට යනකොට තව හොඳට තේරෙවි ඈ. ගමන ඉවර වෙනකොට ඒක ඕනටත් වඩා තේරෙවි. හරි. දැන් මේ රට දැන් අපේ රට වැටුණා කියන්නේ කොරෝනා කියන වසංගතයන් නිසා නේද? එහෙනම් මේ රටවලුත් වැටෙන්න එපා කොරෝනා කියන වසංගතය නිසා. මේ රටේ ලක්ෂ කීයක් මිනිස්සු මැරුණා. ගණන් කරපුව විතර නැතිව කියන්නේ. එතකොට ඒ කොරෝනා කාලේ තිබිච්ච කොරෝනා කාලේ ඉස්සෙල්ලා මෙහි තිබිච්ච රුපියල් 5ට 10ට තිබිච්ච තේක අදටත් මෙහි රුපියල් 5යි 10යි. අපේ රටේ මොනවයි රුපියල් 5ට 10ට ගන්න පුළුවන් කියන්නේ? මේ රටවල් වැටෙන්නේ නැති වෙන හේතුව තමයි මේ රට ඇතුලේ තමයි ඉන්දි කට්ටිය ඉඳලා ගුවන් යානය දක්වා නිෂ්පාදනය කරන්නේ. අපේ රටේ ඉන්දි කට්ටිය ඉඳලා ගුවන් යානය දක්වා පිට රටින් එන්නේ.
රට ඇතුළේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. මේ රටවල් අවුරුදු 100ක් 200ක් මේ රටවල් වහලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මොකද රට ඇතුළේ නිෂ්පාදනයක් වෙනවනේ නේද? ස්ටික් එක කොහෙන්ද ගත්තේ? ඒ කාරණා ටික කිව්වේ වන්දනාවකට තමයි ආවෙන්නේ. හැබැයි වෙනත් මේක අලිඑක්ස්ප්‍රස් එකෙන් මේක ලංකාවට ගියා වගේ හැඟීමක් දැනෙනවා ඇති. මේක නෙමෙයි අඩුවක් තියෙනවා. ඔයාගේ මේක අර කරපු හැන්ඩල් එකෙන් කරපුවා ඒ කාරණා ටික මම නැත්තන්ට කිව්වේ මේ රට ගැන චුට්ටක් තොරතුරු ටිකක් දැනගන්න ඕන නිසා. දැන් මෙහි දෙයියෝ විදියට අදහන්නේ කවුද? මෙහි දෙයිය තමයි හරක. හරිද? කාට මොනවා කිව්වත් කමක් නැහැ. හරක තමයි මූචි ගන්න. ඉන්දියාව ඉපදෙනව නම් උසස් කුලේ මහා ගොන් නාම්බෙක් වෙලා ඉපදුනොත් පුල් සැලකිලි ගන්න පුළුවන්. ළමයින්ට අතර හොඳට හරකට සලකනවා දැන් බස් එකේ යනකොට දකින්න නැති අනිත් එක දැන් උඩහ පැත්තට යනකොට ඒක හොඳටම බලා ගන්න පුළුවන්. මෙයාලගේ ගෙවල් ඇතුළට යන්න තියෙන්නේ ගව ගාල කියලානේ අපි කියන්නේ නේද? හරක් තමයි ගේ ඉස්සරහම ගැට ගහලා ඉන්නේ. ඒකින් තමයි යන්න තියෙන්නේ ගේ ඇතුළට. ඔය රස්නේ කාලේ වෙනකොටත් ඔය සත්තුන්ටවත් ඔය රස්නේ දරා ගන්න බෑනේ. මං කියන්නේ මේ ගෙවල් වල හදන අය ගැන පාරවල් වල ඉදිරිය වෙන නෙමෙයි. ඒ කාලෙදි මෙයාලා මේ සත්තුන්ට දාන සමහරක් අය මේ සත්තු හදන තැන් වල කූලර් දානවා. ඒ වගේම ෆෑන් හයි කරලා තියෙන ෆෑන් දානවා. එතකොට රස්නේ කාලේ පටන් ගන්නකොට මේ හරක්ගේ පිටට දාන ඕනි දාලා බෝනි තෙත් කරනවා. එතකොට පිටට රස්නයක් දැනෙන්නේ නෑ. ඒ රස්නේ කාලේ. සීතල කාලේට මොකද කරන්නේ? මේ හරක් ගන්නවා ගෙවල් ඇතුළට. ඊට පස්සේ ඇතුළේ ඉන්න හරක් ටික එළියට. එන්නේ. හරි. කවුරු හිටියක් කමන්නේ තේරෙන්නේ නැහැ නේ කියන්නේ. හරි. දෙටි කිව්වේ මේ රට ගැන පොඩ්ඩක් දැනගන්න ඕන නිසා දැන් කියන්න අර විහාර මන්දිරය හදන්න හේතුව. අනිත් එක තමයි ඔය ඇත්ත දැකලා තියෙන හොඳට හදපු ගෙවල් තියෙනවනේ මෙහි. හොඳට තට්ටු දෙකට තුනක් හදපුවා. ඒ වගේ දැන් අපේ තට්ටු දෙකට තුන ගහුවත් අපි වහලක් ගහනවනේ. මේක වහලක් ගහලා නැහැනේ. අපි දැක්ක එක තමයි ඒක. වහලා වුණා. ඒකට හේතුව තමයි ප්‍රශ්නේ කාලේ වෙනකොට අපි සැබ්බුටට වතුර පුරවන. රයිට් රයිට්. ඒතරට සීතල එනවනේ. නැත්තම් වතුර ටැංකිය ඔක්කොම උඩ හදලා තියෙන්නේ. දැන් ඔය ඇත්තන් ඉන්න කොට නැගිලා අර ඒක ඇතුළ ගොඩක් සීතලයි නේද? ඒකේ වතුර මේ ටැංකි ටික ඔක්කොම උඩ තට්ටුවේ තියෙන්නේ. උඩම තට්ටුවේ. ඒකයි වහලවල් ගහන්න නැතුව හැබැයි මොකද ඒ කාලේ වෙනකොට මිනිස්සු සැබ්බුට තමයි නිදාගන්නේ. ගෙවල් ඇතුළ නිදා ගන්න බැ රස්නේ බහිනවනේ. එනේ ගොඩ දුරට උඩ නිදා ගන්නවා. හරි. ඒ කාරණා ටික ඔය ඇත්තන් කිව්වේ රට ගැන තොරතුරු ගණන් කරන නිසා අනාර විහාර මන්දිරය හදන්න හේතුව මම දැන් කියන්නම්. අශෝක රජතුමා පුරාවසර 36ක් මේ සමස්ත ಭಾರತයේම ධර්මදීපයක් කරගෙන ඉන්නකොට හැමදාම මාලිගාවෙන් දන් දීලා තියෙනවා මහා සංඝරත්නයට. එතුමාගේ අවසාන කාලය වෙනකොට මාලිගාව ඇතුලේ කුමන්ත්‍රණය වෙලා තියෙනවා රජකම පැහැර ගන්න. දවසක් භික්ෂුන් වහන්සේලා ධනට වැඩියම මාලිගාවෙන් දන් හම්බෙලා නැහැ. උන්වහන්සේලා හිස්පාත්‍රත් අරගෙන නැවත පන්සල් වලට ගිහිල්ලා තියෙනවා. පන්සලට වැඩම කරලා මේක අශෝක රජතුමා දැනගෙන උන්වහන්සේලා නැවත මාලිගාවට වඩම්මනවා. මාලිගාවට වඩම්මලා සේවකයන් ගෙනල්ලා අහනවා ඒ භික්ෂුන් වහන්සේලාට දන් දුන්නේ නැති කියලා. එවිට කියනවා දෙන්න කිසි දෙයක් නැහැ භාණ්ඩාගාර සියල්ල හිස් කියලා. එතුමා බලනවා එතුමාට මේ දුකක් ඇති වෙනවා. දුකක් ඇති වෙලා එතුමා බලනවා එතුමාට බෙහෙත් පිණිස හම්බෙච්ච නෙල්ලි ගෙඩියක් එතුමා සන්තකේ තිබිලා තියෙනවා. අන්නේ නෙල්ලි ගෙඩිය මහා සංඝරත්නයට පූජා කරලා කියලා තියෙනවා ඔබ වහන්සේලා සියලු දෙනා මෙය සමගියෙන් වළඳන්න ඕන කියලා. නෙල්ලි ගෙඩියක් වෙන පුංචි දෙයක් කොහොමද විශාල මහා සංඝරත්නයක් අතර බෙදෙන්නේ? උන්වහන්සේලා නෝනක් තීරණයක් ගන්නවා කළු ගලක් ගෙනල්ලා නෙල්ලි ගෙඩිය ගල ගාලා වතුරට දානවා. එකම රසයකින් ගිලම්පසක් හැටියට වැළඳුවා කියලා ඉතිහාස සඳහන් කරලා තියෙනවා. මොකද රසයේ වෙනසක් වෙන්නේ ඊට දිනකට පස්සේ මම මිය පරලෝකෙින්ද තියෙනවා. එතුමාගේ අවසාන මොහොතේ එහෙනම් එතුමා බලාපොරොත්තු වෙලා තියෙන මොකද්ද? මහා සංඝරත්නයේ සමගිය තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ. අශෝක රජතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයෙක්ට අධි රජ ධර්ම අශෝක කියන්නේ නේද? ඒ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක්ට තමන්ගේ අවසාන මොහොතේ නෙල්ලි ගෙඩියක් වැනි පුංචි දෙයක් පමණක් ඉතුරු වුණා. සාමාන්‍යයක් ගැන කවර කතාවක් නැගිටින්න. මේ වැඩසටහන ඉවරයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ උමග තියෙන තැනට. අර පේන්න තියෙන උමග, ওই උමග නිර්මාණය කළා දීලා තියෙන අශෝක රජතුමා විසින් දේවී කුමාරිකාවට.
මොකද එතුමියට තිබිලා තියෙන සතුරු කරදරින් ආරක්ෂා වෙලා දැන් අර අතෙන් අපැත්තට තියෙන තැනක් එතනින් ගිහින් බැලුවට පස්සේ ඒ පැත්තෙන් පේන්නේ වේදිස නගරය තමයි ඒ පේන්න තියෙන්නේ. එහෙ තමයි මාලිගා තිබිලා තියෙන්නේ. අදටත් නටබුන් තියෙනවා මේ මාලිගාවේ. දැන් නම් ඒ ඈත පේන්නේ නැහැ. වෙනදා කඳු ගැටයක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඒක පේන්නේ නැහැද මීදුමින් ඇහිලා තියෙන්නේ. එතකොට අදටත් ඒ නටබුන් තියෙනවා මේ නගරේ මැද. මේ මාලිගාවේ ඉඳලා ආරක්ෂාකාරීව මේ උමගදී ගියවිලා නිදහසේ මේ චෛත්‍ය වන්දනා කරලා යන තමයි අශෝක රත්මාංශයේ දේවී කුමාරිකාවර මේ උමග නිර්මාණය කළ තියෙන්නේ. දැන් මේ උමග ගරාගෙන වැටලා තියෙනවා. ඒක නිසා පුරා විද්‍යාවෙන් කළු ගල් ඇලි දාලා වහලා තියෙනවා. පොළොව යට කිසි දෙයක් පේන්නේ නැහැ. පුංචි කාමරයක් විතරයි පේන තියෙන්නේ. ඒක නිසා කවුරුවත් අන්න අර පේන පඩිය නැගලා ඕක ඇතුළට ගිහිල්ලා බලන්න නම් ලෑස්ති වෙන්න එපා. මම දන්නවා ඒකත් උකට යනවාම තමයි. ඇයි ඒකකින් දේවල් නේ කරන්නේ? අපේ අයගේ හැටියක් තියෙනවා. ඒක ලංකාවේ තිත් එක කොහෙ ගියත් ඒ පුරුද්දක් කරන්න බෑනේ. ඒක තියෙනවා. කරන්න ඕන දේ හරියට කරන්න නැහැ. එපා කියන දේ ඕනකටත් වඩා හොඳට කරනවා. ඒ නිසා අපි ආරක්ෂාකාරී වෙන්න ඕන. දින ගණනාවක් තව ඉස්සරහට යන්න තියෙනවා. එතන උමග බැලුවා. ඊට පස්සේ වේදිස නගරේ පැත්ත බලලා ඕන ෆොටෝ ගන්නවා නම් ඒව කරගත්තා. වොෂ්රූම් එහෙම යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අතන වොෂ්රූම් එක තියෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ මෙහෙ යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පාර තියෙනවා බහැලා යන්න තියෙන්නේ. නැවත නවාතැන්ගෙන් ඉඳන් ඊට පස්සේ ගිහිල්ලා කෑම සූදානම් කරලා තියෙන කෑමක් කාලා ටිකක් පොන්න විදිහකට අරගෙන මම හිතන්නේ 3ට විතර මෙහෙන් පිටත් වෙනද නේද? දැන් 3 කියන්නේ දැම්මම එකයි. ඔව් දැම්මම එකයි යන්නේ. එතකොට පොඩි විවේකයක් අරගෙන ඉතින් ඊළඟ නවාතැන් බලා යන තියෙන ඊළඟට යන්නේ කොසඹෑ නෝර බලලා හෙට බර්ණසට යනවා. කොසඹෑ නවතිනවද? නවතින්නේ නැහැ. ඔව්. එතකොට ඒක දීර්ඝ බස් ගමනක් යනවා. ඊ ආපු වගේ එකක් තමයි ඒක. මොකද මෙහි ඉඳලා කොසඹෑ නුවරට කිලෝමීටර් 650කට වැඩි දුරක් යන්න සිද්ධ වෙනවා. ඔව්. එතන ඉඳලා බර්ණසට දාගෙන යන්නේ. ඔව් රෑග්න යන්නේ රෑග්න යන්නේ. ඒ නිසා ඒකෙත් ගියල මොකද අද 3-4ට පිටත් වුණා කියන්නේ. හෙට උදෑසන 6-7 විතර වෙනකොට බර්ණසට යන්න මේ කොසඹෑ නුවරට යන්න පුළුවන්. ඊට පස්සේ කොසඹෑ නුවර බලලා එතන ඉඳලා බර්ණසට යන්න ඕන. කොසඹෑ නුවර ඉඳලා බර්ණසට කිලෝමීටර් 250යි. මේ ඉතාලගෙන ඉන්නේ නැති ලංකාවේ ඉන්නකොට බුද්ධ ගායාව මෙතන ඇති බර්ණසට යන්න නේද? ඒ විතර අටම ස්ථානයයි. මේම නෑ මේ වන්දනා කරන ස්ථානේ ඉඳලා ඉතුරු තැන වන්දනා කරන්න යන්න අනිවාර්යෙන් කිලෝමීටර් 300ක් යන්න සිද්ධ වෙනවා. ඔයත් ජාතක කතාවක් කියනකොටම අහලා තියෙනව නේද බුදුහාමුදුරු මේ ධර්ම දේශනාව සඳහා නැත්තම් මෙන්න මේ කෙනා හමු වීම සඳහා ගව් ගණනක් දුර වැඩියා කියලා අහලා තියෙනව නේද? අන්න ඒ ගව් ගණන් වලින් තමයි මෙහෙ යන්න තියෙන්නේ. ඔයත්න්ට ඔච්චර සැප තියෙන AC බස් එකක් දීලා ඔච්චර මාරුණා. ඒ කාලේ බුදුහාමුදුරු ඇතුළු මහරහතන් වහන්සේලා මහා සංඝරත්නය පාගමනින් වැඩලා ධර්ම දේශනා කරන මොනතරම් වෙයි සමාසියක් තියෙනවද නේද? මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. හරි. එහෙනම් මෙතනින් මේ වැඩසටහන මම අවසන් කරනවා. අපි රැස් කරගත්ත ආශිර්වාද පිණිස දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔයත්න් ඉන්න මිනිස් ඉන්නේ පොළොවේ ඥාතීන්ට මේකින් අනුමෝදන් වෙත්වා. මහා බෝධි ආරම්භ කරපු ශ්‍රීමත් අනගාරික ධර්මපාල මේ විහාර මන්දිරයේ හැඩිගල්ලේ නායක හාමුදුරුවෝ මේව රැක ගන්න අප වුණ කැප වුණු ගිහි පැවිදි දෙපාර්ශ්වයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔයත්න්ට මේ ගමනේ උදව් උපකාර කරපු සියලු දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. අවසන ඔබ අප සෑම සියලු දිනාටම උතුම් නිවන් සුව පිණසම මේ පින් හේතු වේවා කියලා සාදු. ඉතින් ඔයත්න් දැන් බස් රථ යන්නේ. ඉතින් මේ බස් රථ පදවන රීදුරු මහත්තුරුන්ට, සහායක මහත්තුරුන්ට, ඒ වගේම කුස්සියේ උයල පිහලා දෙන අයට, බෑග් එක පවුසල දෙනවා නම් ඒ හැමෝන්ටම, මාර්ග පෙන්වන අයට මෙන්න මේ හැමෝන්ටම නිදුක් නිරෝගී භාවයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සාංචි ගමන කියලා කියන්නේ දුෂ්කර ගමනක්. ගොඩක් වන්දනා කණ්ඩායම් දඹදිව ආවට සාංචි වන්දනා වෙන්නේ නැහැ මේ දුෂ්කරයි කියලා. නමුත් සාංචිය කියලා කියන්නේ අපිට දෙවෙනි බුද්ධ ගයාව වගේ. බුද්ධ ගයාව අපිට මොනතරම් වටිනවද? ඒ හා සමානව සාංචි පූජා භූමියත් අපිට වටිනවා. මොකද මේ භූමිය නිසා තමයි අපේ රටට බුදුදහම ලැබෙන්නේ. ඉතින් ඒකට ඉතින් ඔයත්න් තවස්තාව ලැබුණ සාංචි පූජා භූමිය වන්දනා කරන්න ඔයත්න් අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඇවිද්දේ දැක බලාගත්තේ වන්දනාමාන කරේ මිහිඳු මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා මහරහතන් වහන්සේගේ පාද ස්පර්ශ වුණු භූමිය. ඉතින් ඒකට අවස්ථාව ලැබලා දුන්නා අපේ හිතවත් රණදේව මහත්මයා. ඉතින් අපි එතුමාටත් ආශිර්වාද කරනවා. තව තවත් මේ වගේ ගමන් සංවිධානය කළ ඔයත්න්ට වගේ තව තවත් අයට මේ ස්ථාන දැක බලා වන්දනාමාන කරගන්න එක් කරගෙන එන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි.
දැන් මේ ගමන ගැන චුට්ටක් මේ රණදේව මහත්තයෝ දැනුවත් කළා තියෙනවා. අය අපි 아무තින් ඕක කියන්න ඕනේ නැහැ. නමුත් හාමුදුරු කෙනෙක් හැටියට මේ ලංකාවේ ඉන්න මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් හැටියට මෙහි ඉන්න හාමුදුරු කෙනෙක් විදිහට දැනුවත් කිරීම අපෙත් කිසිකමක් වෙනවා. ඉක්මනින්ම මම වෙලාව අරගෙන ඉක්මනින් මේ කාරණා ටික කියන්නම්. පළවෙනි කාරණාව. පොඩි කන්නාවක් වෙන්න පුළුවන්. නමුත් උඩහ පැති වලට ගියා ලංකාවේ කණ්ඩායම් ඔයත්තන්න මුණ ගැහෙන්න පුළුවන්. ඔයත්තන් ගමේ අය නෑදෑයෝ පාව හම්බෙන්න පුළුවන්. එහෙමයි කියලා ඔයත්තන් ඒ කණ්ඩායම් එක්ක අහුවෙන්න යන්න එපා. මොකද ඔයත්තෝ ඇවිල්ලා තියෙන වෙනම කණ්ඩායමක්. කතා බහ කරන්න ඒකට කරනවා. ඔයත්තන්ගේ වගකීම සම්පූර්ණයෙන් තියෙන මෙතුමාගේ අතේ. ඔයත්තන්ගේ ළමයි ලප්ටි බෙහෙත් ටිකක් ගන්න තනියෙන් හොස්පිටල් එකකටවත් චවන්නේ නැහැ නෝ ඔයත්තන්. මේ වගේ ගමනක් ඉවල තියෙන මෙතුමාගේ තියෙන විශ්වාසයට ඔයත්තන් නැවත ලංකාවට ගිහිල්ලා බාර දෙනකම් මෙතුමාගේ අතේ විශ්වාසය තියෙනවා. මේ විශ්වාසය රකින්න ඕන. ඉතින් ඒකට ඔයත්තන්ගේ සහයෝගය මෙතුමාට ලබා දෙන්න. මොකද සමහරක් අය එනවා මේ ලංකාවේ අතුරුපලින් කොහෙවත් තවත් රටකට ගිහිල්ලා තියෙනවා. එයා තරම් දන්න කෙනෙක් ඒ ගෲප් එකේ නැහැ. එහෙම වෙන්න එපා. මෙතුමාලට මේ රටේ අත්දැකීම් බොහොමයක් තියෙනවා. ඉන්දියාව කියලා කියන්නේ මහා අමුතු රටක්. ඇහිපිල්ලමක් ගහලා නිමේෂයක් ඇති මේ හැමදේම වෙනස් වෙලා යන. ඒක නිසා මෙතුමාලා කියන දේ හැමදේම මේ පිළිපදින්න. අනිත් එක තමයි ඔයත්තන්ට ඔය සංවිධානය හරහා දීලා තියෙන බෙල් එල්ල ගන්න ටැග් එකක්. අන්න ඒක මොනම හේතුවක් නිසාවක් කාමරවල දිත්තිවල එල්ල දීලා බෑග් වල එල්ල දීලා යන්න එපා. ඒව දීලා තියෙනවා මේ වෙන රටකට ආවට පස්සේ අඳුනා ගැනීම සඳහා. මොකද අපේ අම්මලා ගැන තමයි කියන්නේ තියෙන තාත්තලා නම් ඕකට නෑ. ඔය දිල්ලි පැත්තේ එහෙම ගිහලා shopping කරන්න දැම්මම කඩවල් දැක්කම පිස්සු හැදෙනවා. අර කඩේට දුවනවා මේ කඩේට දුවනවා ඊට අර ගියපු පාරේ ඉන්න මතක නෑ. ඔන්න ඕක පෙන්නපු ගමන් දන්නෝ මේ අහවල් සංවිධානයේ කෙනෙක්. ඔයාලා නැවතින ඉන්න හෝටල්. එතකොට ඔයාලට නම්බර් දීලා තියෙනවා. ඒවට කතා කරනවා. ඊට පස්සේ අදාළ තැන් වලට ඔයාලා ගෙනල්ලා බාර දෙනවා. මොකද ඕක නිසා අඳුරගත්ත මරණ පවා තියෙනවා මේ ලංකාවේ කියලා. බය කරන්න කියනව නෙවෙයි. ඇත්ත කාරණාව ඒක. ඒ නිසා ඕක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. අනිත් කාරණාව තමයි ඔයත්තන් බෙහෙත් එහෙම ගෙනල්ලා තියෙනවා නම් ඒව වෙලාවට බොන්න. ඒව ගෙනල්ලා ඉන්න බෑග් වල දාගෙන තියාගන්න නෙමෙයි. ඒව වෙලාවට බොන්න ඕන. ලෙඩක් දුකක් තියෙනවා නම් මෙතුමා දැනුවත් කරන්න. සමහරක් අය ඉන්නවා මේ සංවිධායකතුමා දැනුවත් කරන්නේ නැහැ. ගෙවල් වලට කෝල් අරගෙන කියනවා. එයාලට ඇවිල්ලා මෙහෙ බෙහෙත් දෙන්න බෑනේ. ඊට පස්සේ එයාලා අරගෙන මේ සංවිධායකවරුන්ට බයිනවා. අනේ මේ අපි කටි දිහා ඔයා බලන්නේ නැහැ නේ. මේ කියලා ඒ කටි. එයාලා දන්නේ නැහැ නේ මෙයාට කිව්වේ නැහැ කියලා. දිව්‍යඥාන නැහැ. ඒ නිසා ලෙඩක් දුකක් තියෙනවා නම් හාංගගෙන ඉන්න එපා. ඒව මෙතුමා දැනුවත් කරන්න බෙහෙත් ගෙනල් තියෙනවා බොන්න. සමහරක් අම්මලා තාත්තලාට අමතක නේව තියෙනවා. නැත්තම් බලෙන් බෙහෙත් පොවන්නේ ගෙවල් වල ඉන්නකොට. ඒක නිසා එහෙම මොකක් හරි වෙලා ඔය බෑග් වල දාන් හිටියොත් දවස් 2-3 යනකොට වැඩේ පත්තු වෙන ගන්නවා. එක්කෙනෙක් කරන ඒ වරදක් නිසා මුළු කණ්ඩායමකට මේක බලපාන්න පුළුවන්. ඒ නිසා එහෙම කරන්න එපා. ඒ බෙහෙත් ඉවොන දුක තියෙනවා ලැජ්ජෙන්න එපා. දැනුවත් කරන්නේ අවශ්‍ය පියවර ගනින්න. අනිත් එක තමයි කන බොන කෑම බීමෙන් පවා පරිස්සම් වෙන්න ඕන. ඔයත්තන්ට මේ ඉන්දියන් කෑම ඇඟට හුරු නැහැ. මෙතුමා ඉන්දියන් කෑම අදාළ තැන්වලදී සූදානම් කරලා තියෙන්නේ. ඒක නිසා ඒව කන්න යන්න හදිසි වෙන්න එපා. එහෙම කන්න ඕනේ කියලා හිතනව නම් හදන දිහා නම් බලන් ඉන්න එපා. ඕඩර් එක දුන්නා අහක බලන් හිටියා දුන්න ගමන් උණුවෙන්ම කාලා දාන්නේ. හදන දිහා බලන් හිටියොත් ජීවිතේට ලංකාවේ කෑමත් එපා වෙයි ඈ. ඒ නිසා හදන දිහා බලන් ඉන්න එපා. ඒක කන්න ඒකට නෑ කට පරිස්සම් කර. මෙහෙ ඉන්නව නම් කාරණා දෙකක් තියෙනවා. කාරණා දෙක තමයි ඌරු කටයි ඌරු පිටයි තියෙනවා. ඌරුට ඕන ජරාවක් කන්න පුළුවන් නේද? ඔයල්ටන්ට ඌරු කටවල් නැහැනේ. ඒ නිසා ඕක ට්‍රේන් එකේ යවනම් ඌරු පිටක් බලා ගන්න පුළුවන්. ඇයි ඉතින් බඩු කර ගන්න වෙන්නේ? ඌරුට බුරුට ඕන කරක් මේ බරක් කර ගන්න පුළුවන්. ඒක නිසා කට පරිස්සම් කරන්න. අනිත් එක දැන් මේ සීතල කාලේ ඔයල්ටන් තව ටික උඩට යනකොට මොහොතකට සීතල වැඩි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ දේශගුණේ මොකක්ද තියෙන්නේ කියලා. ඒක නිසා ඔයල්ටන් ওই ටයිල් තියෙන පොළවල් වල එහෙම ඇවිදිනකොට පොළවේ ඇවිදිනකොට කකුල් දෙකට දාගන්න මේස් දෙක. එතකොට කන් දෙක වහගන්න සීතල වැටෙනවා විශේෂයෙන් කන් දෙක වහගන්න. කැප් එකක් රැයට එහෙම එළියට බහිනවා නම් කැප් එකක් දාගන්න. මොකද පින්න වැටෙනවා. එතකොට සෙම ගතියක් ඇවිස්සන ඔලුවට පින්න දෙනවා. කැප් එකක් දාගන්න කන් වහගන්න. ජැකට් එකක් ජර්සියක් දාන්න සීතල වදින්න දෙන්න එපා මේ පපුවට. සීතල වැටෙනම් ඒව ආරක්ෂා වෙන්න තමන්ගේ ඉස්කමක් වෙනවා. ඒක නිසා ඒ වගේ ආරක්ෂා වෙන්න සීතල જાතියක් කන්න යන්න එපා. මොකද ඔයත් මේ සීතල කාලේ තියෙන නිසා දැන් අපේ කට්ටිය පොඩ්ඩක් එළියට යන්න දුන්නා ගිහිල්ලා අරන් ඉන්නේ මොනවද? ඇපලුයි දොඩනුයි දෙලුනුයි මිදි ඔන්නෝ තමයි මලුවට පුරවලගෙන ඉන්නේ. මොකද මිලාඩුනේ අර කොහොම හරි එන ගමන් අර මිදි තියෙන මල්ලට අත දාලා කඩල අරගෙන කකා එන්නේ. ඔව් වැරින්ට දෙනවා. කිලෝ ගණන් වලින් දෙන්න පාර. අර පාරවල් වල තිබිලා හොදන්නෙත් නැහැ. අර බෙහෙත් ගහලා ඉන්නේ අර කල් තියා ගන්න. අර දූවිලි පිටිම ඔහේ කකා එනවා. අර කාපු ගමන් උගුර ඇතුලේ බැඳෙනවා කහට ගතිය. ඊට පස්සේ ඇදෙනවා කැස්සා. ඒ කැස්ස ලංකාවට ගිහිල්ලා මාස 2-3ක් යනකම් හොඳ වෙන්නේ නැහැ කොච්චර බෙහෙත් ගත්තා. එතකොට ડોක්ටර් ගාවට ගිහින් බෙහෙත් ගන්න ගියාට පස්සේ ડોක්ටර් දන්නවා ආයේ දඹදිව කැස්සක් තමයි. ඒ තරම් අත්දැකීමක් කියලා ඒ නිසා කන්න එපා කියලා කියනෝ නෙමෙයි කන්න ප්‍රමාණයකට හොදලා පිරිසිදු කරලා ඒව කෑවට කමක් නැහැ. කන්න මෙපා කියලා කියනෝ නෙමෙයි ඈ.
හරි. ඒ වගේම පරිස්සම් වෙන කන බොන කෑම බීමෙන් පවා ඒ පරිස්සම් වෙන. එහෙනම් ඔන්නෝ කාරණා ටික විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් මතක් කරන්න දැන් ඔයත්තන්ගේ මේ ගමන ආරම්භය. මේ ආරම්භයේ සාංචි ගමන ගැන ඔයත්තන් කොහොිතින්? මොකද ඉතින් හොඳ ආරම්භයක් හොඳ හොඳ ආරම්භයක්. ඒක තමයි. ඉතින් අන්නේ ඔයත්තන්ගේ සතුට කියලා කියන්නේ අපිත් සතුට. නේද? ඔයත්තන් මේ මෙහෙට එන කවුරුත් අපි දුකින් යවන්නේ නැහැ. සතුටු කරලා යවන්නේ. ඒ සතුටු වෙච්ච හිතින්ම ඊතුරු ස්ථාන ටිකත් වන්දනා කරගන්න. එතන සතුටු වෙන හිතත් අරගෙන ලංකාවට යන්න. මෙහෙන් අරන් යන්න ඕන සතුටු වෙන හිතයි රැස් කරපු පිනයි පමණයි. මන් දන්නෝ කොහොම කරන් මලු ටික පුරවගන්නේ කියලා. ඒවත් අරන් යන්න. ඕ ඒක සතුටුනේ. ඒව අරන් යන්න. ඒව අපි ඉපා කිනෝ නෙමෙයි. ඒව අරන් යන්න. හැබැයි අරන් ගියාට ලංකාවට ගියා මේක හිස්සෙනව නේද? අපිට මොකක්ද ඉතුරු වෙන්නේ? අපි කරෝ පින් ටික ඉතුරු නේද? ගමනාවේ පින් කරන්න, ලැබෙන සෑම අවස්ථාවකින්ම පින් රැස් කරගන්න, සිතවිල්ලකින් පවා පින් රැස් කරගන්න. ඔය නැත්තම් කණ්ඩායම හරි වෙන කණ්ඩායම කවුරු හරි පඩිය නගින්න බැරි නම් එයාට ඒ පඩිය නගින්න උදව් කරන්න. එයා හිතින් පින් දෙවි අනේ මම මේ ස්ථානයේ වන්දනා කරගත්තේ මෙයා නිසා නේද කියලා හිතින් පින් දෙයි. ඒකයි කියන්නේ සිතවිල්ලකින් පවා පින් රැස් කරගන්න කියලා. ඉතින් හිත්‍රිදීන් ඒව ඇති වෙලා තියෙනවා නම් ඇති වෙන්න තියෙනවා නම් ඉස්සරහට ඇති වුණොත් ඒව ලංකාවට ගෙනියන්න එපා. ඒව මෙහෙම දාලා යන්න. මං කියන්නම් ඕනනම් හිත්‍රිදීන් ඇති වෙන අවස්ථා දෙක මම නම් හිතන්නේ මේ කණ්ඩායම මෙහෙම වෙයි කියලා. මං කියන්නම් ඕන අවස්ථා දෙක. එකක් තමයි කාමර දෙන අවස්ථාව. අනිත් එක තමයි බස් එකේ සීට් ගන්න අවස්ථාව. අපේ ආවේ මාර කළ දවසින් පස්සේ. ඒක තමයි. ඒක හොඳ වැඩක් ඒක. නැහැ සමහරක් අය ඉන්නවා අපි දකින්නවා. එතකොට වන්දනාය ආවට පස්සේ උදේ දැනගත්තොත් අපි මේ බස් එකේ යනවා කියලා යාළුවෝ හිතා ගන්නවා සීට් එක. ඊට පස්සේ මේ මෙහෙ වන්දනා කරන්නවත් හිත තියෙන්නේ කොහෙද? බස් එකේ සීට් එකේ. අර කොහොම හරි ගිහිල්ලා ටක් ගාලා අනිත් කට්ටිය මේ කාමරේ ඉන්න මිනිස්සුන්ටවත් කියන්නේ එයාලා බලනවා මොකද්ද මෙයාගේ කලබල කියලා. ටක් ගාලා මලු ටික මල්ලට බඩු ටික පුරව ගන්නවා. කාටක් කලින් ගිහලා කනවා. මේ බෑග් එකක් දාගෙන එනවා ඉස්සරහට ඇවිල්ලා බස් එක තමයි ස්ටාර්ට් කරලා මොකක්වත් කරලා නැහැ. කුසී මිනිස්සු නාලවත් නැහැ. භාජන හොදලත් නැහැ. තව පැය දෙක තුනක් දිනවා යන්න. ඉතින් මොකක් හරි හේතුවක් වෙලා එයාට කලින් කවුරු හරි කින් නැගලා අර සීට් එකේ වාඩිනොත් අඬනවා. ඔව්. ඉතින් මේ කණ්ඩායමක් ඉදිරියට ඇවිල්ලා සමහරකට ඔයත්තන් එක යන කට්ටිය කියලා ඔයත්තන් මූණු ටික දකින්න නැති එයාපෝට් එකේදී නේද? නමුත් දැන් එක කණ්ඩායමක් එක පවුලක් ඔයත්තන් මේ දින 14-15 පුරාවටම ඔයත්තන් එක හැලිය බත් ටික ගන්න මෙතුමා කියලා හොටෙන් කන්න යන්නේ නැහනේ. එතුමත් ඔය එක හැලිය බත් ටික ගන්න. මෙතුමාගේ ඉඳලා අපේ හාමුදුරුවෝ ඉඳලා කුසී උයන මිනිස්සයා දක්වා කන්නේ ඔය එක හැලිය බත් ටික නිසා එක පවුලක් විදියට ඉන්න එකා වගේ ඉන්න ඕන මේ ගමන නක. ඉතින් යාළු හිතවත්කම් මේ ගමනේදී ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා නැති කරගන්නත් එපා. ලංකාවට ගියාමත් ඒ සම්බන්ධකම් පවත්වා ගන්න. අපින් ඒවට කිසිම බාධාවක් නැහැ. හරි. එහෙනම් ඉතින් ආයෙ දැන් වෙලාව ගන්න නැහැ. මෙතනින් මේ වැඩසටහන අවසන් කරනවා. ඔයත්න්ගෙන් කරන්න ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම තමයි නැවත දඹදිව වන්දනාවේ ආවොත් සාංචි වන්දනා කරන්න එන්න ඕන. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් දඹදිව වන්දනාව වෙනව නම් එයාට කියන්න සාංචි පූජා භූමියත් වන්දනා කරගන්න කියලා. මොකද මේ භූමියේ බලන්න දේවල් ගොඩයි, කතා කරන දේවල් ගොඩයි. අද ඔයාට ජීවිතේ කවදාවත් අහපු නැති දේවල්, දැකපු නැති දේවල්, එක්ක අහලා දැකපු නැති දේවල් අද දකින්න නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න නැති නේද? ඉතින් කවුරු හරි එනවා නම් එයාලට කියන්න මේ පූජා භූමිය වන්දනා කරගන්න කියලා. මොකද සමහරක් අය 10-12 පාරවල් ඇවිල්ලා තිබ්බට එකපාරක්වත් සාංචි ආපු නැති අය ඉන්නවා. එතකොට එයාලට කියන්න පුළුවන් ඕක කට්ටිය කීපාර ගිහිලා තිබ්බත්තටනේ සාංචි වන්දනා කරලා නැහැ. අපි සාංචි පූජා භූමිය වන්දනා කරගත්ත කියලා කට පුරාම කියන්න පුළුවන්. එහෙනම් ඉතින් ඒ ඉල්ලීම ඔයත්තන්ගෙන් කරනවා. අනිත් එක තමයි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයත්තන්ට දැන් මේ සාංචි වන්දනා ගමන ආපු එක පිළිබඳව ඔයත්තන්ගේ මතකේ රඳව ගන්න පුළුවන්. මොකද මේ ප්‍රදේශය කියන්නේ බෞද්ධයි නැහැනේ මේ ප්‍රදේශයේ. එතකොට මෙහි ලංකාවේ මං හිතන විදිහට මේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තය ඇතුළේම ලංකාවේ අය කියලා ඉන්න අපි මෙහි ඉන්න හාමුදුරු තුනම විතරයි. වෙන කවුරුත් නැහැ. බෞද්ධය ඉන්නවා නම් ඉන්නේ මහාරාෂ්ට්‍ර කියන ප්‍රාන්තේ. මෙහි ඉඳලා කිලෝමීටර් 400-500ක් යන්න ඕනේ ප්‍රාන්තෙට. ඉතින් මෙහි දානේ දෙන්න කවුරුත් නැහැනේ. අපේ දානේ අපි විසින්ම තමයි පිළියෙල කරගන්නේ. ඉතින් ඔයත්තන්ට අවස්ථාව තියෙනවා මෙහි වැඩි ඉන්න හාමුදුරුවන්ට දානේ දෙන්න අවස්ථාවක් ඔයත්තන්ට සලසා ගන්න පුළුවන්. ඒක උදෑසන හෝ දහවල් දානේ වේලාවක් විදිහට බාර ගන්න පුළුවන්.
කවුරු හරි නැති වෙච්ච දවසක් හරි නැත්නම් කවුරු මේ කාගේ හරි උපන්දිනයකට හරි නැත්නම් තමන්ගේ විශේෂ දවසක් සිහිපත් වීම සඳහා ඒකට අවස්ථාව සලසා ගන්න පුළුවන්. ඒක මහා ලොකු විශාල මුදලක් නෙවෙයි. සාමාන්‍යයෙන් උදෑසන දානකට ලංකාවේ සල්ලි වලින් නම් 1500ක් පමණ, දවල් දානකට නම් මේ ලංකා සල්ලි වලින් රුපියල් 2000ක් පමණ වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් එහෙම කැමති අය ඉන්නව නම් ඒක බාර ගන්න පුළුවන්. ඔයත් නවාතැන්ගෙන ඉන්න තැනට ගියාට පස්සේ මම එතන වැඩි විස්තර දැනගෙන එතනින් බාර ගන්න පුළුවන්. ඒක ඔයත්තන්ට හැමදාම පින් වැඩන පින්කමක් වෙයි. මොකද සාංචි අපි මේ දවසේ ගියා නේද කියලා වාර්ෂිකව මතක් වේවි. ඉතින් ලංකාවේදී ඔයත්තන්ට ඕන තරම් පින් කරගන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවක් හැමෝටම වෙන්නේ නැහැ. ඉතින් ඒකටත් ඔයත්තන්ට ඒ අවස්ථාවක් තියෙනවා. ඒක පරිහරණය කියන පස්සේ වැඩි විස්තර දරනවා. එහෙම දානි බාර ගන්න කැමති අය ඉන්නව නම් මාව මෙතෙන්දි දැනුවත් කරන්න මම ඒකට අවස්ථාව හදලා දෙන්නම්. එහෙනම් මෙතන මේ වැඩසටහන අවසන් කරනවා. ඔයත්තන් දැකීම සතුටක්, වෙන්වීම දුකක් වුණා. ඔයත් දකින්න කියන්නේ අපිට අපේ අම්මලා තාත්තලා දැක්ක හා සමානයි. මොකද අපි අවුරුදු 2-3 සැරෙන් ලංකාවට යන්නේ. එතකොට වැඩි හරියක්ම අපි මෙහි ජීවත් වෙන්නේ මේ ඉන්දියාවේ අයත් එක්ක. ගොඩක් දුරට අපිට මෙහෙදී ලංකාවේ අය ඒකිනුත් එන කට්ටියකින් ටික දෙනනේ හම්බෙන්නේ. අපිට ලංකාවේ මුණ ගැහෙන්නේ මාස 5-6ක් වගේ වුණ කෙටි කාලේ ඊට වඩා කෙටි කාලයක් තමයි අපිට මෙහෙ මුණ ගැහෙන්නේ ලංකාවේ. මොකද මේ එන්නේ නැහැ නේ ගොඩක් කාලයකට. ඉතින් ඒ අතරතුර කාලේ ඔයත්තන් අඳුර ගන්න ලැබුණා, කතා කරන්න ලැබුණා. නැත්තම් දෙක ටික වෙලාවක් කාලය ගත කරන්න ලැබුණා නේද? මොකද මේ ප්‍රදේශ කියන්නේ දුෂ්කර පළාත්නේ. දැන් ඔය රස්නේ කාලයක් ආව කියලා අපි ලංකාවට යන්නේ නැහැ. මෙහෙ ඉන්නේ. සීතල කාලේ යන්නේ නැහැ. මෙහෙ ඉන්නේ. හැමෝටම මේ වගේ ඉන්න පිනක් නැහැ. පිනක් තියෙන්න ඕනමයි මේ වගේ ඉන්න. ඉතින් අපිට මේ පින තිබ්බා. අතීතයේ හිටපු යතිවරු මේට වඩා දුෂ්කරතා තිබ්බනේ. ඒ දුෂ්කරතාව විඳගෙන මේව ආරක්ෂා කරපු නිසා තමයි අපි මේ වගේ ඇවිල්ලා අද මේ ඉන්නේ. මේව බලලා යන්නේ. අපි මේව ආරක්ෂා කරලා දුන්නොත් තමයි අපේ අනාගත පරම්පරාවට මේව බලන්න එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපිට මේ පින තිබ්බා. අපිට ඒකට අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි මොන මේ හේතුවක් නිසා මේව ඇත්තරලා යන්නේ නැහැ. මොකද අපි ගියොත් මේව බලාගෙන කවුරුත් නැහනේ. නිසා මොනතරම් දුෂ්කරතාවක් තිබ්බත් අපි මේව ගින්නෝ මේව ආරක්ෂා කරගෙන. ඉතින් මේ අතරතුර කාලේදී ඔය ඇත්තන් අඳුර ගන්න ලැබුණා. ඔය ඇත්තන් එක කතා කරන්න ලැබුණා. ඔය ඇත්තන් එක කාලය ගත කරන්න ලැබුණා. ඉතින් දැන් සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නේද? සෑම හමුවීමක් තැනකම වෙන්වීමක් තියෙනවනේ නේද?